බිම වැටුණු කිරි දත්තට හඬන මගේ ලපටි හිත අඹ ගහේ ලේනෙකුට දුන්නා අහිමි වී ගිය දිනක සිනාසිය හැකි හිතක් අතීතෙන් මට හිනත් දුන්නා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා රහත් නමකට නොදෙන කැවුම් මල්ලක් තියෙන සිටුවරුන් සිටු ගෙදර උන්නා මානමින් ගේ කිදෙන කැවුම් මහුරෙන් එකක් අඬන කොඳුරුවන්ට දුන්නා මැටි ගෙදර අපේ කිරියම්මා මැටි ගෙදර අපේ කිරියම්මා බිම වැටුණු කිරි දත්තට හඬන මගේ ලපටි හිත අඹ ගහේ ලේනෙකුට දුන්නා අහිමි වී ගිය දිනක සිනාසිය හැකි හිතක් අතීතෙන් මට හිනත් දුන්නා මැටි ගෙදර අපේ කිරියම්මා 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 මැටි ගෙදර අපේ ග්‍රාමයේ වෙනුවෙන් අපි සියලු දෙනා වෙනුවෙන් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම අප සමිතියේ අවුරුදු 80 ඉක්ම වූ වැඩිහිටි දෙමාපියන් මේ ස්ථානයට කැඳවලා ඒකට උපහාරයක් දක්වන්න දුමිනියත් මරණාසාර සමිතිය සහ පෙරපාසල් දරුවන් වෙනුවෙන් එම දෙමාපියන් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි
Titiyampi sanghang saranang gacchami Anatipata veramani sikkhapadang samadhiyami Innādāna veramani sikkhapadang samadhiyami Āme sunicchācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Sūrāmeraya majjapamā adattana veramani sikkhapadang samadhiyami කරම් ලබන වැඩිහිටියන් විසින් සිද්ධ කරම් ලබන උපහාරමය පුණ්‍ය කර්ම මාලාවේ සමාරම්භක අවස්ථාව එවත් නැත්නම් මුල් අවස්ථාව තමයි ආරම්භ කරන ලබන අවස්ථාව තමයි මේ අවස්ථාව. ඔබ හැම කෙනෙක්ම මේ උතුම් වූ පුණ්‍ය කර්ම ඉෂ්ට සිද්ධ කරලීමේදීලා තමන් ආගමානුකූලව ධර්මානුකූලව බුදුහාමුදුරන්ගේ දේශනාවන්ට ධර්මයට මුල් තැන දීලා කටයුතු කරලීම බෞද්ධ හැටියට අපි හැම කෙනෙකුගේම සිරිතක්. ඒ නිසා මේ උතුම් වූ පුණ්‍ය කටයුත්ත ආරම්භ කිරීමත් ආගමානුකූලවම ඉෂ්ට සිද්ධ කරන්නට ඔබ සෑම සියලු දෙනාම මේ සූදානම් වනු ලබන අවස්ථාව. ඒ නිසා පංචශීලය සමාදන් වෙලා සිල්වතුන් ගුණවතුන් භාවයට පත් වෙලා ඉන්නතුරුව ඔබ හැම කෙනෙක්ම මේ ගුණයක් අපේ මිනිසු තුළ අතීතයේදී හැබැයි අද වර්තමාන වෙනකොට දෙමව්පියෙකුට වැඩිහිටියෙකුට සමහර වෙලාවට ගුරුවරයෙකුට මේ දරුවෙකුගේ වැරද්දක් අඩුපාඩුකමක් පෙන්වන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. සමහර වෙලාවට දරුවෝ ඒ තරමටම අකීකරු වෙලා තියෙනවා. ඒ නිසා අපි වැඩිහිටියෝ හැටියට හොඳ සමාජයක් ගොඩනගන්න ලොකු කාර්යභාරයක් ඔබ හැම කෙනෙක් සතුවව තියෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම එකතු වෙලා මේ සමාජයේ වැඩිහිටියන්ට සලකන සමාජයක් බවට පත් කරන්න ඕන. එහෙම සමාජයක් පත් කරන්න ඔයත් අද දවසේ මේ සිද්ධ කරන ලබන උපහාරමේ පින්කමත් පින්වත්නි අතිශයින්ම වටිනවා. මොකද මේ හැම දෙයක්ම පුංචි දරුවෝ බලාගෙන ඉන්න ඔබේ මොනබුරු මිනිවිරියෝ හැම වෙලාවෙම බලාගෙන ඉන්න මේ වැඩිහිටියෝ කියන අය මොනවාද කරන්නේ කියලා. ඒ අය කරන කියන දේවල් බලාගෙන ඉඳලා ඒ අය කරන කියන විදිහට තමයි ඒ පුංචි දරුවෝ යමක් කරන්න කියන්න පෙළඹෙන්නේ හැඩගැහෙන්නේ. ඒ නිසා ඒ පුංචි දරුවන්ට හොඳ ආදර්ශයක් ඔබ හැම කෙනෙක්ම අද දවසේදී. හැබැයි අපි ඒ පුංචි දරුවෝම අද වර්තමාන සමාජයේ විකසිත ලොකු වෙනකොට බාහන කවුරුදු 14 15 වෙනකොට නිකන් හිතනවා ඒක. අපේ කාර්යලා මොනවාද දන්නේ කියලා. අවුරුදු 16 17 වෙනකොට ඒකත් හිතන්නේම මේ තාත්තා කියන කෙනා හරිම අරදරයක්. වැඩිහිටියෝ කියන අය හරිම අරදරයක් කියලා ඉන්නේ. ඕන එකක් අරගෙන ඔය තැන හම්බි ගාන ඉන්නකොට දකින්නකොට පාලනය කරලා නේද? ඒ වගේ දේවල් එතකොටම දරුවෝ හිතනවා මේ වැඩිහිටියෝ හරිම කරදරයක් මේ තාත්තා කියන කෙනා පුදුම කරදරයක් වුණා ගන්න දෙයක් නෑ කියලා හිතේ. එහෙම හිතලා අවුරුදු 25ක් 30ක් විතර යනකම් තමයි මේ සමාජයේ යාළුවෝ හිත මිත්‍රාදීන් ආශ්‍රය කරනවා. ඒ ආශ්‍රය කරගෙන විවිධ මිනිස්සු හම්බෙන්නේ මේ සමාජයේ මිනිස්සු নানা ආකාර මිනිස්සු නෙමෙයි.
ඒ මිනිස්සුන්ට රැවටිලා වංචා වෙලා දුක් විඳලා අපහසුතාවයන් වලට පත් වෙලා ඉරේ විලංගු වැටලා වෙන්න පුළුවන්. අපේ පෞද්ගලික ජීවිතවල විතරක් නෙමෙයි අපේ මේ සමාගම් වල වැඩිහිටියෝ කියලා පිරිසක් ඉන්නේම ඒ උදවිය මේ සමාගම් වල පන්සලක වේවා එහෙමත් නැත්නම් මේ මරණාධාර සමිතියක වේවා ඒ කට්ටිය දීර්ඝ කාලයක් අධ්‍යක්ෂින් ලැබුණු පිරිසක්. ඒ නිසා ඒ අය දන්නවා මේ සමිති අරගෙන යන්න ඕන කොහොමද, මේ සමිති වල අරුබුද ගැටලු ප්‍රශ්න ඇති වෙන්න තියෙන ඉඩකඩ ප්‍රමාණය කොහොමද ඒව වළක්වා ගන්න ඒ අය තුල අධ්‍යක්ෂින් තියෙනවා. ඒ හින්දාම තමයි මෙතර දෙවේලේ අපි මේ වැඩිහිටියෝගේ අවවාද අනුශාසනා උපදෙස් අපි සෑම මොහොතකම අපේ සමාගම් වලදී අපි බලාපොරොත්තු වෙන සහ අපි ගන්න. ඒ නිසා මේ වැඩිහිටියෝ කියන පිරිස තුල හිටිය හැටියට ඔබ හැම මොහොතකම පිටවත්නි කටයුතු කරන්න ඕන. බෞද්ධ හැටියට අපි අපේ ජීවිතේ අපි වැඩිහිටියෙක් නම් අපිට ගන්නලා තියෙන පළවෙනි දේ තමයි ගිහියෙක් විදිහට අපි පංච සීලය ආරක්ෂා කරගන්න. ඒ නිසා වැඩිහිටියෝ විදිහට අපි ඔබ කරන්න ඕන දේ තමයි තමන්ට පුළුවන් නම් අපි තුන්දෙනාගෙන් කවුද වැඩිහිටියා කියලා බලලා වැඩිහිටි කෙනාට අපෝපස්ථාන කරලා ජීවත් වෙන්න ඕනේ කියලා. මේ තුන්දෙනා කල්පනා කළා අපි තුන්දෙනාගෙන් කවුද වැඩිහිටි කියලා බලන්න ඕනේ කියලා හිතාගෙන මේ තුන්දෙනා ඒකට තෝරාගත්තේ. මේ තුන්දෙනා මේ නුගගහ අලියගෙන් ඇහුවා ඔබ මුල්ම වතාවට මේ නුගගහ දැක්කේ කොයි කාලෙද කියලා. එතකොට මේ අලියා කියනවා මම පුංචි පැටිය කාලේ මේ නුගගහ ගාවින් එතෙන්දී පිරිස සියලුම දෙනාටම ඒ වගේ මේ පින්කම ඉෂ්ට සිද්ධ කරන ලබන ඔබ සෑම සියලු දෙනාටම මේ පින්කම ආශිර්වාදයක් බවට පත් වෙත්වා. විශේෂයෙන් සුමිහිරු එක්සත් මරණාධාර සමිතිය කියලා කියන්නේ අපේ ගමේ ආරම්භ වෙච්ච පළමුවෙනි මරණාධාර සමිතිය වගේම ප්‍රධානතම මරණාධාර සමිතිය. ඒ නිසා මේ මරණාධාර සමිතියට අනිත් සියලු සමිති සමාගම් වලට වඩා යුතුයකමක් තියෙනවා. ඒ වගේම වගකීමක් තියෙනවා සමාජයට හොඳම ආශිර්වාදයක් බවට පත් වෙත්වා. මේ සඳහා සහ සම්බන්ධ වෙච්ච හැම කෙනෙකුටම නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ දීර්ඝායු සබ සම්පත් හේතු වේවා වාසනාව වේවා. ඔබ සියලු දෙනාම සිද්ධ කරගෙන යනු ලබන සියලුම ධාර්මික කටයුතු සුළුරුවන්ගේ ආශිර්වාදයෙන් බලයෙන් දෙවියන්ගේ දේවරතවරණයෙන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ වගේම අද දවසේ මේ උපහාරමය පින්කමට ලක්වනු ලබන අපේ ග්‍රාමයේ සිටිනු ලබන වැඩිහිටිම පිරිස සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ දීර්ඝායු සැප සම්පත් හේතු වේවා වාසනාව වේවා. තව තවත් චිරාත් කාලයක් මේ තමන්ගේ බාල වයස් වල පසුවන ලබන සියලු දෙනාට තමන්ගේ දුව දරුවන් හැම කෙනෙකුටම අවවාද අනුශාසනා ලබා දෙමින් චිරාත් කාලයක් ඉහින් වැඩ වෙන්නටම මේ කුසල ආනිසංස ධර්මයන් ආශිර්වාදයක් බවට පත් වෙත්වා. ඔබ සියලු දෙනාගේ මේ ලෝක ජීවිතේ යහපත් වේවා. පරලෝක ජීවිතයට පිං සිද්ධ වේවා. කෙලවර බෞද්ධයන් හැටියට අපි කවුරුත් ප්‍රාර්ථනා කරනු ලබන ජාතියක් ජරාවක් මරණයක් නැති සදාකාලික සැප ඇති බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් නිවි දැනසේ බැමිණ වැඩවදාළ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ කුසලානි සංස්ක ධර්මයන් අප සෑම සියලු දෙනාටම එකසේ හේතු වේවා වාසනාව වේවා. පාරමිතා ධර්මයක්ම වේවා කියන ඔක්කොම අයියේ සාස්වාරයක් දෙන්න ඈ සාම් 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 හැම කෙනෙක්ම පරිස්කාර පූජාවෙන් ලද කුසලානි සම්පදායනයේ ඔබ සෑම සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු හැම කෙනෙක්ම වන්දනා කරනවා. සබ්බීතියෝ වච්ඡන්තු
සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වංකරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුඛී භවන්තු තේ. ඊළඟට පෙරපාසල් දරුවන් විසින් ඉදිරිපත් කරන ලබන විශේෂාංගයක් තියෙනවා. පෙරපාසල් ගුරුතුමීට ආරාධනා කරනවා ඒ ඉදිරිපත් කරන ලෙසට. ගානවටි කක්කනව දොර වහනවා උණු කිල්ලොටයක් අරගෙන සීයා බුලත් පිට හපනවා අනේ සියේ අමල්විසෝ කතන්දරේ කියන්නකෝ අනේ සියේ අමල්විසෝ කතන්දරේ කියන්නකෝ කක්කනව දොර වහනවා උණු කිල්ලොටයක් අරගෙන සීයා බුලත් පිට හපනවා අනේ කියන්නකෝ
Kesil dekat boleh kecil nanggian, baru ni. මොකද තාන්තයිර මන් දුවා එල්ලගෙන යන්නේ මේ වැටේ කියන්නේ උතුම් ගුණ කඳ පතක් කරමින් ලොවට දන්දන් ගුණ සූත මහමෙර දරු සෙනෙහස මොහ කරගත් කුසගින්න කරදවා අන කරද නොසලකා දරුවන්ට වැඩ කළා විඳ අපමණ ගායක කවි පොතක ලියවිලා දෙවිවරුන් නුඹමය මිහි මණ්ඩලයට කළා දෙවිවරුන් මිහි මණ්ඩලේ අම්මා තාත්තම තමයි අට දශක පසු කරමින් කයින් නොබ පසු දැස්ස නමතු සෙනෙහස තාම පබ මැද්දේ පුතුරන්න මතු බව සංසාරේ නිවි සැනසී ඉන්නට උදම අප උපකාර නොවේ නමට සමදා මෑණියන්ට ප්‍රියවරුන්ට බලමු අපි ඉස්ලාම් පිළිමේ අපේ වෛද්‍යකම මෑණියන්ට ප්‍රදානය කරමු ආර් නපුල් මාත්මියට ඉන්නේ ප්‍රදානය කරන්නට අපේ ගන්නට ලබා දෙන පිළිගන්නාම අවුරුදු 80ක් පසු කරන්ද අපතන නින්ද අම්බුලිත කියලා කියන්නේ ආරම් ළමාද මහත්මියට මේ පිළිගන්න ප්‍රදානය කරන්න ආරම් ප්‍රේමරත්න මහත්මයාට ආරාධනා කරනවා और बिंदा महात्मा के फिल्म प्रदान करने ललित समन कुमार महात्मा को आराधना करना आनंद प्रेमा की महात्मा के फिल्म प्रदान करने तुरंत कुमार लक्ष्मण माता को आराधना करूं
එස් කුරුක්කු මහත්මියද පිළිවෙලින් කරුණා සමාජයට ආරාධනා කරනවා. උප්පු මහත්මියට එක්තු ඥානවතීට ආරාධනා කර සිටිනවා. මේ ප්‍රදාන කරනවා. මේ කුරුක්කු මහත්මියට සීමාවති මහත්මියට ආරාධනා කර සිටිනවා. මහත්මියට සමාන ජාලක මහත්මයාට ආරාධනා කර සිටිනවා. මේ පොන්චාදී මහත්මියට එම්.ඩී. ප්‍රියදේව ආරෝප මහත්මියට රේණුකා බියගල්තේ මහත්මියට ආරාධනා කර සිටිනවා. මේ ප්‍රදාන කරනවා. ආරේ පින්වත්නි මාත්මික මෙතන ප්‍රදානය කරන්නේ macam ni dia apa di sana ada laba dengan apa dia kerjaan? Apa rekan? ini berkami kerana nanti mereka masih satu karena yang mat mengarahkan apa semua. Saras siwar dan mat mengarahkan apa semua. Nantinya barang obat kalau ini ini. आईसीए मानस साथे देवालकत्ते नगाविदार वदने वेंबुर ग्रामे विशाल अडुपाडुවක් පැවති ආමංගලකාර සමිතියක් ආරම්භ කිරීමට මේක 25 වසරකට පෙර ආතුව මූලිකත්වයේ ගනිමින් මගපෙන්වීම සිදුකර දැක්වූ අනිවාර්යීය මෙහෙවරට අගයම වත් आईसीए मानस साथे देवालकत्ते नगाविदार वदने हिलव ग्राम लेदारी एएम विकुणक महात्माට ගොතුන්ගේ ගෞරව දක්වනවා මෙම සමරුම උද කර දීමට හිලව ග්‍රාම ලේදාරිතුමා තමයි අපේ විශ්වනාථ නාරායණතුමා තමයි මේ රුමලස්ත මානවදාන සමිතිය ආරම්භ කිරීමට මූලික කටයුතු කරලා තිබෙන්නේ එමන්සා ඒ ග්‍රාම ලේදාරිතුමාට ඒකයි ආදරයෙන් පදින්නේ එයාට ඉක්මන් දුවේ රැඳලා ප්‍රාර්ථනා කරමු
එයාට දැන් දෙන්නේ ප්‍රදානය කරනවාදී වෙනදා දුමුනේ ස්මරණාගාර සමිතියේ දෙන්නේ. ඊළඟ දෙන්නේ අප අභිවාස් ගමන වැඩි වෙනකොට සභාව වමගන්න පුළුවන් නම් අවස්ථාවක් ලබා දෙනවා. Sambudu pada bila buai miki tidak upadak nyamku keng nole budek taule madele ngete bulade dak sama sambudu nang mimile budek. Nabi Bunai Guna Kemunana Mana Guna Kamai Kerutu Adamatina Mekarana Ya Oba Hamadena Kita Sabina Atatut Yang Karamavadesa Atanumana Agare Gukem Midenatagana Atanukaru Meonda Vila Agari Loturu Gundaya Kiru Matanati Kakuta Nimanata Seiligaru Nadanu Buterma Vanatika Ahana Guru සම්බාධයේ දුක දෙන ජාතියක් ජරාවක් ව්‍යාධියක් සෝකයක් මරණයක් නැත්තා වූ සදාකාලික සැපැත්තා වූ අමාමහ නිවන් සම්පත්ම ලැබේවා. උදේ නැගේ නැගිරු අවදට දැස යනවා මාර්ගයන් දැක්කේ Rati mat aurudu geilayana Dawlatin dawat api maravit patnena Mare kiya kitiwa punye lore hinata Mare kiyana damade valma maniyata Mage kiya deniyana kitide apnata Mage kiyana damade valma maniyata දැනුනේ සම්දරා නාට්‍යය ඉන්න කාලේ කට්ටය පොඩි සිරි මහත්තයා දැගෙදරයි කට්ටය දාගන්න තමයි දෙන්නේ කියේ එදා ඉඳන් මම මේ කවිය කරගෙන ගියාලා නාට්‍යය කියන්නේ දැන් නැති වෙලා තව 14ක් වෙනවා මම මේ දෙකම කවිය කරලා පුරාණ නැතුව හොඳට සංසියයන් දිලා ඒ වගේම ඉන්න මහතුන්ද කවවු සිතනා පත්නේ කවිය කරතියාගෙන යන්නේ කාප්පියයි දියදායේ දෙවිවා තියාමා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම දවසින් දවස වැඩිදින වේවා ඉන්නායක දවසින් දවස ගෙගෙන් නැතිය මේ සදායි මහතුන්ගේ දෙවිවා තියාමා මම විතරක් නම් ප්‍රාර්ථනා
රැස්වලට කඳුළු නැගෙන මොහොතක් මම හිතන්නේ මෙතන ඉන්න කට්ටියගෙන් 120ක්වත් අවුරුදු 80 ගණන් කියලා. අද ඇත්තම අපි මේ කට්ටිය අගයටන යුතුමයි. එහෙමයි නේද? ඒක තමයි ඒ කට්ටිය හදවත් වල තිබුණු දේවල් බලන්නකො. අපි කවුරුත් දැනගෙන ඉඳියද? ඒ කට්ටිය හදවත් වල තියෙන මේ සතුට ඒ කට්ටිය ඇතුළේම දැක්වල කඳුළු වෙනවා. ඒක තමයි අපි වැඩි හිටියන්ට ගරු කරනකොට ඒ කට්ටිය අපට ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදය අපට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඊළඟට තිබෙන්නේ සිරුරේස්කත් මානවදාන සමිතිය වෙනුවෙන් පොරකටයක් ඉදිරිපත් කිරීම මම මේ සඳහා අවස්ථාව ලබා දෙනවා අපේ ගරු අනුශාසකතුමාට. ඇත්තේම කියනවා සම්පේගේ අවස්ථාව. අපේ ගරුතර අපේ නායකවරු නොතිච්ච අවසරයි නායකවරුනි. ඒ වගේම තමයි අපේ ගරු සභාපතිතුමා, ගරු ඒකාන්තුමා, ගරු බාණ්ඩාගාරිකතුමා ඇතුළු කොටගෙන අපගේ සමිතියේ සියලුම දෙමාපියන් සහෝදරයන් යෝනි දූදරුවන්ගේ අවසරයි. පළමුවෙන්ම මම සිහිපත් කරන්න ඕන අපේ ඊයම්මා කිව්වා වගේ වෙනකොට ඒ කාලේ සමිතියක් සමාගම මරණාධාර සමිතියක් ග්‍රාම වර්ධන සමිතියක් කාන්තා සමිතිය කරුණ බෞද්ධ කටයුතු සමිතිය එකකයක් තිබුණේ නැහැ. මේ 57 වසරේ ග්‍රාම මුල්ගානේ ඔබ දන්න කට්ටිය නම් දන්නවා. දැන් මේක අවුරුදු මේකේ අපි බාණ්ඩාගාරිකතුමා ජෝයි විභාගවල තියලා නමුත් අවුරුදු 36 දැනට මේ අවුරුදු 36 සමිතියක් තිබුණේ නැහැ. ඊට පස්සේ එතුමාගේ මූලිකත්වයෙන් සමිතිය ආරම්භ කරන්න අපි කතා කරේ අපේ මේ නන්නගේ පුතෙක් නැතිනවා සෝමනියා. ඒ සමගයගේ මලගල දැසි ග්‍රාම සේවක නිලධාරීතුමාව තේදී අමුදලා මරණාධාර සමිතියක් තමයි වුණේ. ඊට පස්සේ අපි කිව්වා නෑ නේ අපි ඒ කාලේ හිටියා මේ අපේ ඉස්තිරන්දලා ප්‍රේමනන්දලා ඔය අපේ ඒ දෙමාපියෝ කොටසක් අපි විහිදුන දෙනෙක් එකතු වෙලා මලගෙදර දවසට කෑම වේල දෙනවා ආදාන දෙනවා. ඒක කරන්නේ තමයි ග්‍රාම නිලධාරීතුමා එහෙම නෑනේ. ඊට පස්සේ ආදාන කටයුතු ඉවරලා සමිතිය ඉස්සෙව්වා. දැන් අවුරුදු 36ක් වෙනවා. වඩාත් හරියටම මතක නැහැ. ඉතින් එදා ඉඳලා සමිතිය මොඩින් කරගෙන මම හිතන්නේ නිලධාරී ඉහකට එහා මෙහා මේ සමිතිය නිලපන් දරුවා. ඉතින් ඒ අවස්ථාවේ පුළුවන් හැටියට මොහොමද දුක්කරතාවයකින් තමයි සමිතිය පිහිටෙන්නේ. ඒ කාලේ කඩිල බොල්ල අදින්න බලමින් බොරෝම ඊගාරම්කී වෙනම කතාවක් කියලාවත් තාවුනේ වාදනයන් තුනක් සියලුනාටම පෙරවසන ප්‍රාර්ථනා කරමි. සියලුනාටම සම්මාසන්නකෝ සර්ණයි මම කියන්නේ. අන්තර්ගතමාට නැවත ආරාධනා කරන සභාපතිතුමාට පදයෙන් සෝත්‍රයක් කතා කිරීමට අවස්ථාව ලබා දෙනවා වර්තමාන සභාපතිතුමාට. සුබ දහවලක් වශයෙන් විග්‍රහ සුමේසත් මහාදාස සංජීවකර බාණ්ඩාගාරිකතුමා ඒකාන්තමාන සාසනතුමාට දාන සියලු සමාජ රෝණාල මහත්මයේ ආදරණීය දෙමව්පියනි වැඩි අද දවසේ අපේ විශේෂම ආරාධිත කණ්ඩායම වුණු වැඩිහිටි විද්‍යාලයන්ගේ අවසරයි අර කතාවක් තියෙනවා කවිකි කට ඉන්දිරි ගෑවෙනවා කියලා. මම අද මේ වැඩසටහනේ කිසිම අවස්ථාවක මට කතාවක් අවශ්‍ය වෙලා තිබුණේම නැහැ. මොකද මම හිතන්නේ අපි ඉන්න ඕනේ නිලධාරී විදිහට අනිත් අයත් එක්ක මේ වැඩසටහන කරවන්න මිසක් අපි ඒක මූලිකත්වය අරගන්න ඕනේ නැහැ කියන දේ තමයි මම ඉන්නේ. හැබැයි අපේ ගරු අනුශාසකතුමා ලස්සන කතා ටිකක් කිව්වා. ඒත් එක්කම මට මතක් වුණා මගේ හිත කියනවා මොන හරි දෙයක් කියන්න ඕනේ කියන දේ. මම අපේ ලොකු අම්මගෙන් පටන් අරගෙන මේ 12 දෙනා දිහා මේ කතා කරනකොට බැලුවා. මේ බලනකොට මේ 12 දෙනාගෙන් දෙන්නෙක්ගේ ස්වාම පුරුෂෝ අපි ඉපදෙන්න කලින් මේ අපේ ගමෙන් අප මේ මිය ගිය අය අනිත් 10 දෙනාගෙම ස්වාම පුරුෂෝ අපි දන්න අය. එතකොට ඔබ දන්න අපේ දරුවෝ සහ අපි නොදන්න කී දෙනෙක් වැඩි හිටියෝ
මේ වෙන විට අපේ අතරින් මිය ගිහිල්ලා තියෙනවා. 100 ගාණක් අපි අතරින් මිය ගිහිල්ලා ඉතිව මැතිවරණ කොට්ටාසේ තියෙන අති විශිෂ්ටම ගම. අති විශිෂ්ටම ගම. මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. එතන 1500කට වැඩි පිරිසක් 1500 අතිශය බහුතරයක් ගෙවල් වල මේ රටේ අස්සක් මුල්ලක් නෑර මම ගිහිලා තියෙනවා. මෙතන අපේ ආරක්ෂා සේවය කරපු රජයේ සේවය කරපු ගොඩක් අය ඒත් එහෙම ගිහිලා ඉන්නවා. මම හිතනවා ඊට වැඩි තැන් වල මම ගිහිලා තියෙනවා. ඒ කියපු හැම තැන් වලින්ම මම බොහොම ආඩම්බරයෙන් මේ හැමදාම මේ සමිතිය කියනවා. වෙම්බුලව වගේ මනුස්සකම් තියෙන ජාතියක් මේ මුළු ලංකාවම තවදලා එච්චරටම හොඳ මිනිස්සු පිරිසක් අපේ ගම්මානවල ඉන්නවා. හැබැයි මොකක්ද කර්මයකට පසුගිය කාල වකවාන වල මේ මනුස්සකම් අපි අතරින් ඈත් වුණා. ඒක තමයි එක කතාව. මේ මනුස්සකම් ඈත් වෙනවා නම් අපි අතරින් අපි උත්සාහ කරනවා ආදරණීය දෙමාපියනි. අපි මේ මනුස්සකම් ආපහු ගන්න. අපිම තමයි ඒවා ඇති කරන්න ඕනේ. ඒ ඇති කරන මූලික අරමුණ ඇතුව තමයි අපේ ළමයිට පේන්න හරි මේ වැඩිහිටියෝ ගෙනල්ලා උපහාරයක් කරනවා කියන බෞද්ධ චේතනාව තමයි අපේ මහතුරු ජීවිතේ කියලා ඒ ඇත්තට ඇති උනේ. එහෙම නැතුව වෙන විශේෂ හේතුවක් නෙමෙයි. හැබැයි මේ දුරකථන වගේ මේ ඡායාරූප තව සෑහෙන කාලයක් තියෙයි. අපි අතරින් ගියෝ වෙච්ච කාගවත් ඡායාරූපයක්වත් අද නැහැ. අපි මේ දොස් දෙනාගේ ෆොටෝ ටිකක් ගත්තා. ඒ ෆොටෝ ටික හරියට ඉතුරු වෙලා තියෙනවා. මේ මතක සටහන තව අවුරුදු ගණනාවක් ඉස්සරහට අපි අතර තියෙවි. එතනින් එහාට ගිහිල්ලා මං සාමාන්‍ය මිනිස්සුෙක් එක්ක කතා කරන්න වැඩසටහන් වලට යන්නේ. මං ගන්න ප්‍රධාන උදාහරණ දෙකක් තියෙනවා අපේ ගමේ. එකක් තමයි අපේ ලොකු අම්මා. මේ ලොකු අම්මා තරම් කෙනෙක් මම හැමෝම එකතු කරලා මේ ලොකු අම්මා කතා කරන්නේ. මේ වගේ කෙනෙක් මම තවම මගේ ජීවිතේ දැකලා නැහැ. මගේ ජීවිතේට තව මම දැකලා නැහැ. හේතුව පිරිමි දරුවම 10 දෙනෙක් මේ ලෝකෙට දායාද කරපු අම්මා කෙනෙක් මගේ ජීවිතේ මම තව දැකලා නැහැ. පිරිමි දරුවම 10 දෙනෙක් කිරිතුන්නා නම් සමහරවිට වැඩිහිටියෝ කතා කරනවා නේද මම අහලා තියෙනවා. සියමලා ගහක කොළය බිමට වැටෙනකොට ළමයින්ට බඩගිනි එනවා රක්තතාවක්. අය මාපඩන්නේ ළමයා කටේ දාගෙන හපනවා නම් ඒ ළමයා කිරිකල 7ක් බිව්වා කියලා අහලා තියෙනවා. කිරිකල 7ක් බිව්වා නම් එකේ 10 දෙනෙක් කිරිකල 70ක් බිව්වා නම් මොන තරම් රුධිරයක් ලේ කිරිබවට පත් කරලා ඇද්ද? එහෙව් අම්මලාගේ ගුණකඳ පැයකට දෙකකට ෆොටෝ එකකට මේ උපහාරය කවදාවත් කියලා නිම කරන්නට බෑ. ඔය අත්වලින් කපලා තියෙන පස්, ඔය අත්වලින් කපලා තියෙන පන්, ඔය අත්වලින් වල තියෙන බත් සමාන කෙරුවොත් රුවන්වැලි සෑය ඔබට මතක නම් ඊට වැඩිය බත් කන්දා ඔය අත්වලින් වෙලදී. දරුවන්ට මොනුරන්ට කන්න දෙලදී. කුඩි වැඩට මේ වැටෙන ගිනියව්වත් එක්ක අද අපි ළමයි තුනේ කතා ගන්න. මේ කතා කරන මම ඇතුළුව, මගේ තාත්තා ඇතුළුව ළමයි තුනේ කතන්න. මේ මහ පොළවත් එක්ක පොරබදන තරමට ළමයි 10ක් 12ක් අංග පුලාවක් ඇතුව අතපය කඩන්නේ නැතුව මේ සමාජයේ කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙනවා කියලා හදන්න පුළුවන් තැනට මේ අම්මලා මේ තාත්තලා මොන තරම්නම් ධාරි වගුරු ඇත්ද පොඩි වචනයකට පොඩි දෙයකට වහින්බස් වීමකට අම්මා තාත්තා අමතක කරනවා නම් අපේ සමාජයේ දරුවෝ ඒක අපිට කොයිතරම් කැලලක්ද කොයිතරම් පාඩුවක්ද නිසා එවන් උතුම් අම්මලා මේ අහලපාල කිසිම ගම්මානයක අවුරුදු 80 පැනපු පස් දෙනෙක් හොයාගන්න නැහැ ඉන්නවා නම් කියන මම අභියෝග කරනවා එහෙම කොහෙවත් නැහැ අපි හරි වාසනාවන්තයි අවුරුදු 80 පහුවෙච්ච අම්මලා අප්පච්චිලා අපේ ගමේ තාමත් ඉන්නවා අපේ භාණ්ඩාගාරිකතුමා කිව්වා තව අවුරුදු 5ක් 6ක් යනකින් 80 සම්පූර්ණ තියයි නෑ මේ කතා කරන මම ඇතුළු මේ අහන්නේ බහුතරයක් වල සියලු දෙනාම තව අවුරුදු 10කින් මේ කියන්නේ තව අවුරුදු 10ක් යනකොට අපේ ගම්වල අවුරුදු 80 ගණන් අම්මලා ඉතුරු වෙන්නේ නෑ එවැනි දුර්වල කායිකත්වයට යනවා එවන් පෝෂකාරී ආහාර ගත්තු මහා ඉවැනි වැඩ කරපු තාක්ෂණයේ මෙලොවම දෙයක් තිබ්බේ නැති දාඩිය වගරු අම්මලා මම කතාවට අහලා තියෙනවා අපේ ලොකු අම්මා මට කියලා දෙනවා උදේ ගේනට ගිහිල්ලා පොරක්කම් කපාගෙන ඇවිල්ලා රෑ දුමට දාලා පහුවදා එළි වෙනකොට එව්වා අඹරලා වේලලා කොටලා අඹරලා රොටි හදලා පහුවදා උදේට තමන්ගේ ළමයිට කන්න දෙනවා අද කාලේ අම්මා කෙනෙක්ට මේ කතා කරනවා මගේ බිරිඳත් ඇතුළුව
වර්තමාන අම්මා කෙනෙක් තිබ්බනම් උදේ හේන කියලා පුරක්කම් කපාගෙන ඇවිල්ලා එව්වා වේලලා කරලා එළිවෙතින් රොටි හොයන්න කියලා තිබ්බනම් මේ ගමේ කිසිම කතාවක් මේවට ඉතිරි වෙන්නේ නැහැ. ඔයාලා හිතලා බලන්න. එකී තාක්ෂණයක් තියාගෙන මට පෙන්වන්න එක මිනිස්සෙක් මට පැය දෙකක් නිදහස් වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන් එක මිනිස්සෙක් මෙතන ඉන්නවද? මෙතෙන් ආවල ඒකම ඔයාලට මතක ඇති. මෙතෙන්ට ආපු ටිකට හැම මිනිස්සෙක්ටම කාලේ බලුවයි මට අර වැඩේට යන්න දෙනවා යන්නද? අර වැඩේට යන්න දෙනවා නේද? කිසි මිනිස්සෙක් නිදහසෙන් ගත කරන මිනිස්සු මෙතන නැහැ. ඇයි ඒ කාලේ එච්චර තාක්ෂණයක් තිබුණ නැති රටක එච්චර කිසිම පහසුකමක් අඩුම ලයිට් එක යන්නේ කුප්පි ලාම්පු වලින් එක දියරෙද්දෙන් ඒකේ ළමයි ටික සීතල නිමපු අම්මලා එච්චර කැපකිරීම කරා නම් තාක්ෂණයේ උඩරම ගිහිලා තියෙන අද සමාජයේ අපිට හැමදේම ස්විච් එක දාපුවම හැමදේම අතින් පයින් කරගන්න තියෙන සමාජයේ ළමයි දෙන්නෙක් ඉන්න ගෙදරක අම්මගෙන් අහලා බලන්න ඔයා නිදහසද ඉන්නේ කියලා කිසිම නිදහසක් නැහැ අපිට ළඟා කරගන්න බැරි වෙච්ච ජීවිත අපි ළමයි තුලින් දකිනවා. එහෙම තමයි අද සමාජයේ හැටගැහිලා සාහු වෙලා තියෙන්නේ. හැබැයි කොච්චර වුණත් මේ සමාජය අද ඒ තැනට ගිහිල්ලා නැහැ කියන එක ඔයාලා බොහොම පැහැදිලිව දන්නවා. මම කතාව අවසන් කරන්න මම සූදානම් වෙන්නේ. ඔයාලා දන්නවා හිලේ මහා ගස්කරු මහාගම සේගර කියන කවිය ප්‍රබුද්ධ කියන කතාවක් තියෙනවා. ඒ කවිය මට සම්පූර්ණව මතක නැහැ. ඒ කවිය එක තැනක තියෙනවා. ඇවිද වෙල් දෙනිවල එකතු කර තුන්ගිරිය පලාපන් කොළ යොදා කුකුළු සායම් රතු කහ කොළ තබා නෙකනෙක රටා එක මේ මහා විශ්වයේම කලාවට නගන හැටි කුඩා කලසෙට මට කියා දුන් අම්මා නුඹය මේ වැව් පිටි වල වෙල් දෙනි වල ඇවිදගෙන ගිහිල්ලා තුන්ගිරිය පලා ගෙනල්ලා එව්වට කුකුළු සායම් දාලා ලස්සන රටා වියපු අත් තමයි මේ තියෙන්නේ අද මේ දිවයිසේ අම්මා කෙනෙක්ට කුකුළු සායම් කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැති සමාජයකට අපි ගිහිල්ලා තියෙන්නේ හරිද එහෙම තත්ත්වයකට අපි ගිහිල්ලා තියෙන්නේ මේ අත්වලින් වියපු පැදුරු එතනිකට තිබ්බා නම් ආනමඩ කුරුණෑල දිහාට ගියන්න පුළුවන් මහා පන් ගොඩක් ඔය අත්වලින් වියලාති කට්ටි කපලා තමන්ගේ දරුවන්ට බඩගින්න නිවන්න නැති ගෙවල් ගාන ගිහිල්ලා වළං හොදලා මහ පුදලිකක් කරපු මිනිස්සුන්ගේ ගෙවල් වල ඇවිදලා ගිහිල්ලා තමන්ගේ ජීවිතේ හාල් අඩුමකුඩු කොහෙන් ගෑලා තමන්ගේ දරුවන්ගේ බඩගින්න නිවන්නට ඇති එහෙම අම්මලා තමයි අපිට හිටියේ තව ලස්සන වැටියක් දැක්කම මුහුණ පොතේ උතුම් බුදු බව මතනු වෙනුවට මියන මොහොතේ මාව පෙන්නා හැම භවයේ පසුම එන්නේති නැහි මා කුසේ රංගා එහු සසරක් පුරාවට මගේ කුස නිවන්නට දුරුලේ හංගා මුහුදු දාහක වතුර මෙන් පිරි කරන් නැති අපේ අම්මා ඇතුම් කනකොට ඉතින් සියලඟ කැකෑරෙන මහ රිදුම් හංගා මන් නිසා තනි අපා දුක් විලි රුදාවෙන් මන් නිසා තනි යෙන්ම වින්දා උරා බොන විට ඇගේ ලේක් ටික hina වී කිරි කරපු හින්දා නිවන් දැකලා විතරනම් මදි බුදු වෙනන් හෙට මගේ අම්මා බොහොම ස්තුතියි. ඇත්තම ගරු සභාපතිතුමාගේ ඉතේ ජීවන වේදනාවත් එක්ක වෙන්නේ නැති එවන් මතන් බලක් පෙරගැසුවේ සභාව අවසන් කිරීම සඳහා ස්තුති කතාව නිදීමට පෙරපාසල් ගුරුතුමීට ආරාධනා කර සිටිනවා. දවසක් ජේෂ්ඨ ප්‍රවේශීනි ඔබලාගෙන්ම මුලින්ම අවසරයි ඒ වගේම සුමිරු එක්සත් මන්නාදාරේ නිලධාරී මණ්ඩලයෙන්ද සියලුම සමාජික මහත්මයන්ගෙන්ද චූටි දොර පුතාලගෙන්ද සමගින්ම අවසරයි ඇත්තටම මේ අවස්ථාව අපිට ජීවිතේ පළමු වතාවට වෙන්නේ නැති හැමෝටම ලැබුණේ මේ සඳහා මුලින්ම අඩිතාල මහා දායකත්වය අපිට ලබා දුන්නේ මම හිතන්නේ අපේ නාව සභාපතිතුමා එතුමාට ස්තුතිය මම පුද කරනවා ඒ වගේම අප පන්සලේ ස්වාමීන් වහන්සේද ගෞරවනීය ස්තුතිය පුද කරනවා ඒ වගේම මෙතෙක් වේලා ආසව සම්පූර්ණ වුණු අපේ ජේෂ්ඨ පුරවැසි අම්මාවරුන්ට පියවරුන්ට මුලින්ම ස්තුතිය පුද කරනවා ඒ වගේම මේ උත්සවයේ සංවිධානය කිරීම සඳහා අප සුමිහිරු එක්සත් මන්නාදාර සමිතියේ සියලුම සමාජිකයන් මම හිතන්නේ ඊයේ සිට මේ සඳහා අපි පෙර සූදානමක් වුණා
මගේ පෙර පාසල් දෙමාපියෝ අවශ්‍යයි මේ ශාලාව සුද්ධ පවිත්‍ර කරලා ඒ වගේම මරණාධාර සමිතියේ වැඩ කටයුතු යොමුවලට යොදා සිටි සියලුම සමාජික මහත්මීන් ඇවිත් ඒ සඳහා ඔබට මේ පරිසරයේ සූදානම් කර ඒ සියලු දෙනාටම මේ උත්සවයේ වගේම මේ වැඩිහිටියන්ට තෑගි ප්‍රදානය කිරීමට දායක ලබා දුන්නේ මහත්මීන්ට ඒ වගේම මේ උත්සවයේ සඳහා මෙතෙක් වේලා ඔබට ප්‍රණීත සංග්‍රහය ලබා දුන්නේ මහත්මීන්ට ඒ වගේම තේපැන් සංග්‍රහය ලබා දුන්නු ඒ මහත්මීන්ට මේ පැමිණි මේ උත්සවයේ මෙතෙක් වේලා ඔබ සිටි ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ උත්සවයක් සංවිධානය කිරීමට අපකැපවුණු සියලුම දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මම ස්තුති කතාව මෙතනින් නිමා කරනවා අසා සිටි ඔබ තමට තෙරුවන් සරණයි ස්තුති